මල්ලි හරි මල්ලි මල්ලි හරි මල්ලි channel එකට යාම ආදරයෙන් පිළිගන්නවා. එතකොට මේකේ ආරම්භයේදීම කියන්න ඕනේ මේක අපි භාවිතා කරන විදිය ගැන මේකේ එක දිගට ගලා යන කතන්දරයක්වත් ගලා අත්දැකීම් ටික ඔක්කොම කියන එහෙම එකක් නැහැ. මට මතක් වෙනවා අපි A-level කරන කාලේ තිබුණා පොතක් වනකතා කියලා. ඒක යක්කඩවිසී ප්‍රඥාත හාමුදුරුවෝ පංචතන්ත්‍රය ආශ්‍රයෙන් ලියපු කතාවක්. ඒකේ තියෙන්නේ කතා එක විදිහට ආපු වෙලාව හැටියට එහෙම කතාව යනවා. ඒකේ ගලා යෑමක් නැහැ මට මතක හැටියට. ඉතින් අන්නේ ස්වරූපයෙන් තමයි දැන් අපේ මේ channel එකේ කතා බහ යන්නේ. එතකොට සමහරක් විට දැන් මේ විතරකින් පටන් අරගෙන මග දෙනකොට ඒක නවත්තලා අනිත් තැනින් පටන් ගන්න එහෙම එකක් තියෙනවා. එන්නේ එකක් තියාගන්න ඕනේ. අනිත් එක මේකදී අපේ නාට්‍යකරුවෝ බොහෝ වෙලාවට ඊටාම සහෘද කතා භාවිතා කරනකොට භාවිතා කරන්නේ උඹ බම්බෝලන් යකෝ ඒවා වාචි කරන ආදරයට කරන්නේ. දැන් මම උදාහරණයක් වශයෙන් අපේ ගෙදරම ගත්තොත් එහෙම මම අපේ දරුවන්ට ඔයා කියලා කිව්වොත් ඔන්න දන්නම් මොකක් හරි වැඩේ බරද්දක් වෙලා තියෙනවා කියලා. උඹ බම්බෝලන් කොච්චර කිව්වත් ගන්න. ඒක ආදරේ බව දන්නවා. ඒක තමයි මේකෙත් සමහරක් විට ඒවා පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට මම ඒවා මගහැරින්න උත්සාහ කරනවා. නමුත් සමහරගේ එහෙම වුණොත් එහෙම සමාව වෙදිනවා. ඉතින් එහෙනම් ආයුබෝවන් කියලා පටන් ගන්නවා. එන්නේ ආයුබෝවන් කියන එකනොත් මට සිද්ධ වෙනවා පිටපයින්න. මොකද? නෑ මල්ලි පිටපයින්න නෙමෙයි. පිට යන්න නෙමෙයි. කතාවෙන් පිටපයින්න. දැන් ආයුබෝවන් කියනකොට මට දැක්කුණේ එකපාරක් රෝහණ බද්දගේ ෂූරීන් මම ෂූරීන් කියලා කිව්ව ඇත්තටම මිනිස්සු ෂූරීන් තමයි. එතකොට මමයි රෝහණ බද්දගේ මහත්මයයි මේ එක ඉස්කෝලේ ගියන්නවා. වරණ කොට්ටාසේ ඔලබුඩු මහාවිද්‍යාලයේ. එයාත් හිටියා අපේ බද්ද පුරාසුදිරාසේ කියන පිහිරිජිරත්න මහත්තයාත් හිටියා. ඉතින් දවසක් රෝහණ බද්දගේ මහත්තයයි මමයි ගේට්ටුවෙන් ඇතුළට එනකොට ශිෂ්‍ය නායකයව දෙන්නෙක් හිටියා ඉස්සරහා good morning කිව්වා. බද්දගේ මහත්තයා ටික අමුතු එක්කෙනෙක්නේ. එකපාරටම ඔව් වටපිට බලලා ඔව් හොඳයි good morning තමයි. ඊට විතර පායලා තිනවා. හුළඟ හමනවා වර්ෂාවක් එහෙම මුකුත් නැහැ. හොඳයි. ඇයි? ඒ වගේ බැලුවේ මහත්තයා නෑ ප්‍රශ්නයක් නෑ. ප්‍රින්සිපල්ට කියන්නකෝ විභාගතුමාට කියන්නකෝ අද උදේ රැස්වීමට මට කතාවක් දෙන්න කියලා ගියන් අර ළමයි දෙන්නා නිකන් අමුතු වෙලා බලන් හිටියා. පස්සේ උදේ රැස්වීමේදී බැද්දගේ මහත්තයා පටන් ගත්තේ එයත් ආයුබෝවන් කිව්වා. ආයුබෝවන් කියලා කිව්වා දැන් මට උදේ එනකොට ළමයි දෙන්නේ good morning කියලා කිව්වා. ඒක වෙන්න හේතුව මේකයි අපි අධිරාජ්‍යවාදී ඉංග්‍රීසීන්ට රටවල හිටිය අවුරුදු 200 ගාණක්. ඒ 200 ගාණේදී ඒගොල්ලන්ට ඒ රටේ තිබිච්ච පරිසරය අනුව භාවිතා කරපු good morning, good night, good afternoon ඒවා පාවිච්චි කරන අපිටත් පුරුදු වුණා. ඒවා ළමයිනේ මෙහෙම සිද්ධ වුණේ එංගලන්තේ වෙලා තියෙන්නේ කාලගුණය ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. උදේ තියෙන පායල හිටි ගාම වහිනවා. හිම වැටෙනවා. ඒ වගේ වෙනස් වීම වෙනවා. එතකොට ඒගොල්ලන් සිද්ධ වෙනවා උදේ කාලේ, දවල් කාලේ, රාත්‍රී කාලේ වෙනම Tamanට අවශ්‍ය කරන පරිසරය හදාගන්න ප්‍රාර්ථනා කරන්න. good morning, දවල්ට good afternoon, රාත්‍රියට good night, හන්දෑවට good evening. එහෙම ප්‍රාර්ථනා කරගන්න. නමුත් අපිට තිබුණේ ජීවිත ප්‍රශ්නයක්. අපිට තිබුණේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. වරහතුරුන්ගෙන් ඉංග්‍රීසියෙන්ම ප්‍රශ්නයක් ආවනේ අපි යටත් කරගත්තානේ. ඉතින් ඒවා ජීවිත ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් අපිට ඕනේ ආයුෂ වැඩි කරගන්න. ආයුබෝ වේවා කියලා කියන්නේ. ඒක නිසා අපි පුරුදු වුණේ ආයුබෝවන් කියන්නේ. අර ගොල්ලන් පුරුදු හිටියේ කාලගුණය වෙනස් වෙන්න තියෙන ප්‍රාර්ථනා කරගන්න. ඒ නිසා මතක තියාගන්න ආයුබෝවන් කියන්නම කියලා මම කියන්නේ. නමුත් ඒක දැනගෙන කියන්න good morning, good afternoon කියන නමුත් දාමත් වෙනස් වෙලා නැහැ. ඒවා එහෙම තියෙනවා. මම කිව්වේ දැන් අර බැද්දගේ මහත්තයා ඒක ළමයින්ට තෝරලා දුන්නා මේක හේතුව කියලා. ඉතින් බැද්දගේ මහත්තයා අපිට ඉතාම වටිනා මිනිස්සෙක් මගේ හොඳ මිත්‍රයෙක් අපි වරණ ප්‍රදේශේ. ඉතින් ඒක කියන්නේ මම මේක මේ ආයුබෝවන් කියන එකට ප්‍රශ්නේ යොමු කළේ. ඊට පස්සේ මම යොමු කරනවා මෙන්න මේ පින්තූරයට. දැන් මේ අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ කියලා කියන්නේ මම අර කිය ලොරි මූණ වගේ කියලා මගේත් තමයි පොඩ්ඩක් තියෙනවා මේ ප්‍රභාව ධර්මයෙන් පිළිලා තියෙන මේ පැත්ත
දෙපැත්ත පොඩ්ඩක් පල්ලෙහාට තියෙන්නේ මම නිකන් හිතුවොත් පේන්නේ මේක බුම්මගෙන ඉන්නවා වගේ කියලා. අර ගයල් ළමයාත් ඒකයි මට නම දැම්මේ ලොරි මූණා කියලා. ඉතින් අපේ උත්සාහයක් තියෙන්න ඕනේ මේක මෙන්න මේ වගේම බැරි නම් මිට කිට්ටු වෙන්නම ගානකට ගේන්න. දැන් මාව ප්‍රසිද්ධ වෙලා ඉන්නේ නොඑක් ඒවා රංගපෑවට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ප්‍රහාසනය. ඒක හාස්‍ය මුසු රංගපෑමක් කරන කෙනෙක් හැටියට තමයි හාස්‍ය මුසු රංගපෑමක් කළාම තමයි මේ වගේ මුණක් හැදෙන්නේ. නමුත් සමහරක් අය ඉන්න කොච්චර ඉනහව අපි මේ කළත් ඒක එන්නේ නැති කට්ටියක් ඉන්නවා. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේකට. හැබැයි අපි දැනුවත් වෙන්න ඕනේ මේක වෙන්න නම් අපේ බාහිර වශයෙන් අපි කරන විහිළුවකට hina වෙනවා වගේ නෙමෙයි. අභ්‍යන්තරය ඇතුලෙන් හිත ඇතුලේ තියෙන්න ඕනේ බොහොම සාමකාමී බවක්, වෛරයෙන් තොර බවක්, කරුණාවන්ත බවක්. එහෙම තිබුණොත් තමයි හිනාවක් හාස්‍ය රස විඳින්න පුළුවන් ගන්නෙත්. හිනාවක් යන්නෙත් එතකොට තමයි. දැන් රටේ තියෙන තත්ත්වය අනුව මම වැඩිදුර දේශපාලන කතා කරන්න අදහස් කරන්නේ. නමුත් සාමාන්‍ය මතයක් තියෙනවා දැන් ලංකාවේ වෛරී දේශපාලන වෛරී සමාජයක් බිහි වෙනවා. වෛරය තමයි පතුරවන්නේ කියලා. ඉතින් එහෙම සමාජයක වෛරය කියන එක දිගට තිබුණොත් එහෙම අර මේ හිනාව කියන එක හාස්‍ය කියන එක ගන්න බෑ. එතකොට අර මං කියන ලොරි මූණම තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා මම කල්පනා කළා පටන් ගැනීමේදීම අපේ ජයවර්ධන මැතිතුමා අපේ රටේ හිටපු දක්ෂ පාලකයෙක්. හැබැයි මගේ විරුද්ධකාරයෙක්. මොකද 88 ස්ට්‍රයික් කළාම අපිව ගෙදර පැන්නුවේ එතුමා. ඊට පස්සේ දෙවනි පාටත් මාව රස්සාව දීලා ආයෙත් සදාකාලෙටම හස්සාදි කළේ එතුමා. එතුමා සහ එතුමාගේ බෑනා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මම මේ ළඟදී පොඩි මේකක් දැම්මා දෙන්නට ස්තුති කළා. මොකද මම බැලුවක්වත් එහෙම දැන් මේ කතාව පිටපැන්න මම දැන් බැලුවක්වත් ඒ රස්සාවේ හිටියනම් ගුරු වෘත්තියේ හිටියනම් එහෙම ඒ කාලේ හැටියට මාව දේශපාලන වශයෙන් මාරු කරන ඈත පළාතකට මාරු කළාම මම ඔය ඈත බින්තෑනේ කොහරි ගිහිල්ලා හිටි ළමයි ටිකත් අරගෙන යයි ඒ ළමයින්ටත් උසස් අධ්‍යාපනය මම හිතන්නේ හරියට කරගන්න පුළුවන් වෙයි කියලා මොකද කොළඹ වල උගන්නන එහෙම ඒ ගුරුවරයෙක් වශයෙන් ඉන්නකොට මට හයිය තිබුණේ නැහැ. ඒක නිසා මට ඒ අවස්ථාව ලබා දුන්නේ ජයවර්ධන මැතිතුමයි රනිල් වික්‍රමසිංහ මගේ රසායනික කළා. පුදුමයිනේ එහෙම පුදුමයි හරිය පුදුමයි. එහෙම තමන්ගේ රසායනික කරලා ස්තුති කරන්න කියලා. දැන් ඒකෙදි මම එදා හිල්ලම පොඩි කාලෙල්ලම හිතුව ගත්තා මම විවසායකෙක් වෙනවා කියලා. අපේ තාත්තා තිබුණා තාත්තගෙත් එක එක තිබුණා ගල් පෝරම් කළා කඩ කරා දර පෝරම් දර බඩු කළා එහෙම ලොකු යකලා. ඉතින් මගෙත් ඒක මට දුප්පත් වීම මගේ පිළිලා දුනා. රස්සාව ඉන්න කාලේ තාත්තගේ ඔය පරණ ගල් පෝරම් ගඩේ මම ඒක තහනම් වැඩක් ව්‍යාපාර කරන්න රජයේ සේවකයෙකුට. නමුත් ඒක කරන්න සිද්ධ වුණා. ඉතින් කළා මම ඒක. ඉතින් ඒක නිසා මම ওই රස්සා අතුනන් පස්සේ මම අර මුලින් කිව්වා වගේ විරුද්ධත් එක්ක එකතු වෙලා ජුජුත් හැදුවා, මාස් පෙළොස් හැදුවා, ලියුම් කවර හැදුවා, ඇඳුම් මැහුවා. ඊට පස්සේ ඔය කඩයක් දැම්ම ඔය අපි ඊට පස්සේ අන්තිමව ගිහලා නොඑක් ඒවක් කළා තමයි මේ ඔය අන්තිමට ඉන්දියාපොලෙන් තමයි ව්‍යාපාරිකයෙක් වශයෙන් දිවෙලා කොළඹෙන් ගෙවල් අරගෙන වාහන අරගෙන ළමයින්ට හොඳට උගන්වලා ලොකු ඉස්කෝලේට දාලා එක්කෙනෙක් අනුරායකට ගියා අනිත් එක්ක සෙන්ට් ජෝන්ස් එකට ගියා අනිත් එක්ක ආනන්දයට ගියේ අන්තිම එක්කෙනා ලයිසියම් එකට ගියේ පොන්සෝරේ ගිහලා ලයිසියම් එකට ගිහලා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් එහෙම කරන්න හම්බ වෙන්නේ අර මිනිස්සයා මට රස්සාව දුන්නා නම් එහෙම. මම දන්නවා මගෙත් එක්ක හිටපු ගුරු වෘත්තිය කරපු හිටපු කට්ටිය පනිෂ්මන්ට් දරුවන් ලැබපු කට්ටිය ඉතින් දේශපාලන පත්තියෙන් ආයතනට ගිහිල්ලා එහෙම අමාරු වෙලා ඉන්නව දැකලා තියෙනවා. ඒකයි මම කිව්වේ ඒ අමාරු වෙන්නේ මේ අමාරුවෙන් ගොඩ ගත්තේ දෙන්නයි කිව්වේ. ඉතින් මම කොහොමද ගිය පාර ඡන්දෙ දුන්නෙත් මම අවංකව කියන්න අපි ගිය පාර ඡන්ද දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඔන්න ඒකත් කිව්වා. මේ ඊට පස්සේ මම කරන්න හදුවේ ඒක නෙමෙයි. ජයවර්ධන මැතිතුමා හොඳ වැඩක් කළා. හොඳ වැඩක් කළා තියෙනවා. මේ 1951 අවුරුද්දේ දෙවන ලෝක යුද්ධ වෙලාවේ යුද අපරාධ කළා කියලා ජපානය
ජපානයට සම්බාධක පැනෙව්වා. හැබැයි ඕගොල්ලෝ අහයි මගෙන් යකෝ ඒක කරන්නේ කොහොමද? හිරෝසීමා නාගසාකි දෙකට කරපු හානිය යුද අපරාධ නෙමෙයිද කියලා. දන්නවනේ ඇමරිකන් කාරේ නඩුව හැල්ලුවේ කොහොමද කියලා. ඒක නඩුව අහන්නේ ඒගොල්ලන්ට වාසි විදියට මම සම්බාධක පැනෙව්වා. ඉතින් ජපානයට කන්න නැතුව බෙහෙත් නැතුව තාම අසීරු අඩියකට ජපානේ පත් වුණා. මේකට මම හිතන්නේ ඇපීල් එකක් දැම්මද මන් දන්නේ නැහැ. කොහොම හරි සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තිබුණා ජපානයට මොකද්ද කරන්න ඊළඟ පියවර කියලා අහන්න ලෝක ජාතීන් එකතු වුණා, විශේෂ මිත්‍ර ජාතීන් එකතු වුණා. ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර ජාතීන් එකතු වෙනාම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමයි ලංකාවෙන් ගියේ. එතකොට එතුමා ලංකාවේ මුදල් නැමැතිතුමා. එතුමා කොහොම හරි පත් වුණේ ඒකට. එතුමා ඒක සෑන් ෆ්‍රැන්සිස්කෝ වල පටන් ගත්තේ බෞද්ධ දර්ශනයේ එන ඊටාම වටිනාම ගාතාවක් කියලා නහි වේරණ වේරාණී සම්මන්තිත කුදාචනං අවේරණේද සම්මන්ති ඉස්සම්මෝ සනන්තනෝ කියලා. ඒ කියන්නේ වෛරයෙන් වෛරය කවදාකවත් හිදේ සංසිඳෙන්නේ නැහැ. අවේරයෙන් තමයි මේක සංසිඳෙන්නේ. ඒක නිසා අපි වෛරය අත්තරිමු කියලා. ජපානයේ තියෙන වෛරය අත්තරිමු කියලා දිග කතාවක්. ඒක ඔන්න මොකද YouTube එකේ තියෙනවා ඒක. ඔන්නම් බලන්න පුළුවන්. දිග කතාවක් ඉංග්‍රීසියෙන් කරන්නේ කතාව සිංහලෙන් කරන්න බෑනේ. ඉතින් මේ කතාව කරලා ඉවරනන් පස්සේ ලෝක ජාතීන් පිළිගත්තා. ඔව් ඒක ඇත්ත ජපානයට සමාව දෙන්න ඕන කියලා. ජපානට සමාව හම්බුනේ එහෙමයි. ඒකයි ජපානයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බලයට පත් වුණාන් පස්සේ එතුමාට තෑගි වශයෙන් දුන්නා. පාර්ලිමේන්තුවක් දුන්නා. ජාතික රූපවාහිනියක් දුන්නා. මහා රෝහල දුන්නා. රෝහල දුන්නා. ත්‍යාග වශයෙන් එතුමාගේ ෆිල්ම් හදලා තියෙනවා එහෙ. ඉතින් ඒ ගෞරවය එතුමාට හම්බුණා ජපානයෙන් සහ ලෝක ජාතීන්ගෙන් හම්බුණා. ඒ ජපානය අද මෙතන ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරපු කතාව නිසා. ඒ කතාව ගත්තේ බෞද්ධ දර්ශනයෙන් ධම්මපදයෙන් ගත්තේ. ඉතින් ඒක මම මෙතනට ගෙනාවේ දැන් ලෝකයට වෛරණ කරන්න උගන්වපු බෞද්ධ දර්ශනයේ වචන පාවිච්චි කර ගාථා පාඨේ පාවිච්චි කරපු රටේ අද වෙනකොට වෛරය තියෙනවද නැද්ද කියන එක තමුන්නාන්සලා තීන්දුව කරන්නේ. වෛරී සමාජයක්ද තියෙන්නේ අවෛරී සමාජයක්ද තියෙන්නේ තීන්දුව කරන්නේ. ඒ නිසා අපි යන්න ඕනේ අවෛරී සමාජයකට නැත්නම් වෛරය දේශපාලන වෛරය ඥාති තරහ වෛරය මොන වෛරයක් හරි කවන්නේ. අපි ඉන්න ඕනේ ඒ වෛරයෙන් තොරව. නැත්නම් අපි කොච්චර උඩ පැනලා මම සාමාන්‍ය උඩ පැනලා විහිළු කරන කෙනෙක් නෙවෙයි. බොහොම දෙබස් වාරෙන් ප්‍රහසන කරන කෙනෙක්. ඉතින් ඒ කොච්චර කළත් අර හිතේ ඇතුලේ අරක තියෙනවනේ වෛරය තියෙනවනේ කවදාවත් හිනා වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ මූණ ඒ කියන්නේ මේකට මම කියන නම තමයි සිනහව මනරම් කියලා. ඒකට කතාවක් තියෙනවා. මගේ එකපාරක් මගේ පින්තූරයක් මම වෙලාවක පෙන්නන්නම්. ඒ පින්තූරයක් Facebook එකේ දකින්න තියෙක. හිනා වෙලා ඉන්න පින්තූරයක්. ඒ මම පළස්ස බහට ඡන්දේ ඉන්න කාලේ ගත්ත ටිකක් මනමහල පින්තූරයක්. ඒකේ දැම්මහම එක්කෙනෙක් දාලා තුනා සිනහව මනරම් කියලා. ඉතින් මටත් ඒක අහුනේ එකෙන්. එයා සිංහල භාෂාව පිළිබඳව දක්ෂ එක්කෙනෙක්. එයා තමයි දාලා තිබුණේ. ඉතින් සිනහව මේ ගානට ගන්න හම්බ වෙන්නේ අර වෛරී කතන්දරේ තියෙන කල්. ඒකයි මම කිව්වේ අපි ඒක ඉක්මනින්ම අපිට බෞද්ධ දර්ශනය තියෙනවා. ඒක හොඳට පාවිච්චි කරන්න පුළුවන් ලෝකෙට පාවිච්චි කරන්න. තව එකක් දැන් මට මතක් වුණා මේ එකපාරක් 1966 දී එක්සත් ජාතික සංවිධානය කතාබහ පිටේව සාකච්ඡාවක් කළා ලෝකාගම යුත්තේ කුමක්ද කියලා. ලෝකාගම යුත්තේ කුමක්ද කියලා. ලංකාවෙන් ගියේ අපිට හිටපු තාම ප්‍රාඥයෙක් වන වල්පොල රාහුල් මහාචාර්ය වල්පොල රාහුල් හාමුදුරුවෝ එතුමා ගිහිල්ලා එක්සත් ජාතික සංවිධානයට පෙන්වුවේ බෞද්ධ දර්ශනයෙන් පන්සිල් ගන්න කියලා නෑ. පන්සිල් අපේ එකක් නෙමෙයි බුද්ධයන් බුද්ධ ආගම වෙලා තියෙන්නේ. ඒක වෙන ආගමකින් ගත්ත එකක් කොහොම හොඳ දෙයක්. පන්සිල් පද බා කියන්නේ. ඒ උන්වහන්සේ ගත්තේ මෙත්තා මුදිතා කරුණා මෛත්‍රී කියන එක. මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන එක. බෞද්ධ දර්ශනයෙන් මෙත්තා කියන එක තමයි උන්වහන්සේ ඉදිරියටම ගෙනාවේ. මේක තමයි ලෝකෙට අවශ්‍ය. දැන් මෛත්‍රිය තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඒක පේනවා ලෝකයේ යුද්ධ කොච්චර ගාසා තීරේ සම්පූර්ණයෙන්ම දුන්නා දුල් කරලා දැම්මා. ඊශ්‍රායලයේ යුද්ධ කරන ඉවරයක් නැහැ. ඉතින් ඒක නිසා ලංකාවට අවශ්‍ය කරන්නේ ලෝකෙට අවශ්‍ය කරන්නේ බෞද්ධ දර්ශනය කියලා උන්වහන්සේ දේශනා කළා. මේක තිබුණා මට අහුනේ ඒක 1966
ලේකවසෙන් ගහපු සුළු පත්‍රයක මැද මුළු කතාවම තිබුණා දාලා උන්වහන්සේගේ දේවුනේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ චෛත්‍ය හදන එකවත් ගාන්ටාර කුළු හදන එක නෙමෙයි බෞද්ධ දර්ශනයේ තියෙන දර්ශනය තමයි අපි ගන්න ඕනේ කියලා ඒක උන්වහන්සේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ප්‍රකාශ කළා. ඒ කතාව එහෙම තියෙනවා. මම කියන්නේ ඒ වගේ දර්ශනයක් තියෙන හටක මෙහි වගේ වෛරීව දේශපාලනය කරන එක හැසිරෙන එක මෙහිම කරන එක හරි නෑ හොඳ නෑ. අපි මේවෙන් මිදෙන්න ඕන කියන එක තමයි මම කියන්නේ යෝජනා කරන්නේ. ඉතින් ඒක යෝජනාවක් මම කරන්නේ. මම නැත්තම් ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේ කාමම මෙච්චර අපිට විහිළු කරන මිනිස්සයා ප්‍රහාතන ඉදිරිපත් කරන මිනිස්සයා මේ බණ කියන්න ලෑස්ති නැහැ කියලා. මම කියන්නේ බණත් කියන්න වෙනවා හිටිගා මේ වගේ රටක ඉන්නකොට. ඒක නිසා මම ඉල්ලීම කරන යෝජනාවක් කරනවා රංගන ශිල්පියෙක් වශයෙන් උත් ලංකාවේ මිනිස්සෙක් වශයෙන් උත් අයිත් එක මම ගුරුවරයෙක් කියලාත් හිටියා. රංගන ශිල්පියෙකුත් වෙලා ඉන්නවා. පළාත් මන්ත්‍රී කෙනෙකුත් වෙලා හිටියා. ඒක චරිත මාර්ග වගේ තිබුණා. ඉතින් හැම එකකම පාවිච්චි කළා මම ඉල්ලා යෝජනා කරන්නේ අපි ඒ යහපත් විදිහට දේශපාලනය කරමු යහපත් විදිහට හැසිරෙමු යහපත් විදිහට කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා වෛරය හිතෙන් අයින් කරමු කියන යෝජනාව මම කරනවා. මල්ලි හරි මල්ලි